කරන්න ඕනි පළවෙනි දේ තමයි මෙතන තියෙන මේ මෙනු බටන් එක ක්ලික් කරලා ස්ක්‍රීන් එකේ උඩ වම් අත පැත්තේ මෙන්න මේ personal profile කියන එකට යන එක. ඊට පස්සේ fill in personal data කියන එක ක්ලික් කරන්න. ඊට පස්සේ මෙතන තියෙන මේ ෆෝම් එකට ඔයාලගේ ජාතික හැඳුනුම්පතට හෝ પાස්පෝර්ට් එකට අදාළව විස්තර ටික නිවැරදිව යොදන්න ඕනේ. මේකට නිවැරදිව ඔයාලගේම විස්තර යොදන්න කියලා මම කියන්නේ මොකද? ඉදිරියට ඔයාලට මොකක් හෝ withdrawal ප්‍රශ්නයක් වේවා 2FA ප්‍රශ්නයක් වේවා ඔයාලගේ account එකට මොකක් හෝ ප්‍රශ්නයක් ඇති වුණොත් මේ විස්තර යොදලා තමයි ඔයාලට account එක ඔයාලගේමයි කියලා තහවුරු කරගන්න පුළුවන් වෙන්නේ. අවශ්‍ය වෙන්නේ. මේ නිසා හැමතිස්සෙම නිවැරදි විස්තර මෙතෙන්ට යොදන්න කියන එක තමයි මගේ අදහස. ඉතින් මේ විදිහට ඔක්කොම විස්තර ටික යොදලා ඉවරුණාට පස්සේ මෙන්න මෙතන තියෙන මේ confirm button එක ක්ලික් කරන්න.